මොකද මචං බාබුලේ? මචං මට වෙන ලොකු උදව්වක් ඕනේ බා. හදිස්සියෙම අම්මට අසනීප. අද හවස් වෙද්දී ඔපරේෂන් එක ලක්ෂ 2ක් ඕන කියනවා බා. මට මේ වෙලාවේ යන්නේ නම නෑ මචං. ලක්ෂ 2ක් පිස්සුද බා? ඊයේ තමයි බයික් එකට රෝද දෙකක් දාන්න ආවේ. මචං උඹවත් මං ජොබ් එක සෙට් වුණු ගමන් උඹට සල්ලි ටික දෙන්න. අම්මගේ පණ ටික බේර ගන්නයි මට ඕන. අපිත් ඉන්නේ අමාරු වෙන්නේ බං. අනික උඹට ජොබ් එකක් උන්නේ නැහැ නේ. උඹ කොහොමද සල්ලි දෙන්නේ? වෙන කාගෙන් හරි බලපන් බං. හරි බං හවුලන්න මම මොකක් කරේ බලන්න මචං. මේ අම්මගේ ජීවිතේවත් බේරගන්න බැරි වෙච්ච අම්මා පරාජිතයෙක්. මට ජීවත් වෙලා ලඩන්නේ. මට සමාවෙන්න අම්මේ. මට ආව බේරගන්න බැරි වුණා. කවුද මේ? මට නිදහසේ මැරෙන්නවත් දීප මිනිස්සු. හෙලෝ මචං. මම රොහාන්. රොහාන් බොහොමකට මට කෝල් ගන්න. අපි දෙන්නට කතා කරන්න දෙයක් නැහැ නේ. මචං මං උඹලගේ අම්මගේ ඔපරේෂන් අවශ්‍ය සල්ලි ටික බැන්ද බං. මම රිසිට් එක WhatsApp කරන්න. මොකක්? රොහාන් මම ඔබත් එක්ක කොච්චර රණ්ඩුලා දිනවද බං? ඇයි උඹට මෙහෙම උදව් කරන්නේ? මචං තරහා මරා කියන්නේ මිනිස්සු අතර තියෙන දේවල් බං. හැබැයි අම්ම කෙනෙක්ගේ පණ කියන්නේ ඊට වඩා ලොකු දෙයක්. මට මගේ අම්මව නැතුනේ සල්ලි නැතිකම නිසා නෙමෙයි. වෙලාවට උදව්වක් නැති නිසා. හැබැයි අම්මට එහෙම වෙන්න දෙන්න එපා. ඵලයන්. ගිහින් අම්ම බේරගනි. කොහොමද බං ඌ මේ දේවල් දැනගත්තේ? මම අර උඹලගේ යාළුවෝ දෙන්නත් එක්ක කතා කරන දේවල් අහගෙන හිටියේ. උඹට හුඟක් පින් මචං. මම හිතුවේ නෑ මට මේ වගේ උදව්වක් කරයි කියලා.